අයිබෝන් සුබ දවසක් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇතයි කියලා විශ්වාස කරනවා. ඔන්න ඔයාලට සුබ ආරංචියක් අරගෙන තමයි ආවේ අස්වැසුම දීමනාව ගැන. අප්‍රේල් මාසයේ දීමනාව තමයි විශේෂයෙන්ම. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් කරන්න නම් තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙච්ච නැති කෙනෙක් නම් channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. මේ වගේ අස්වැසුම පිළිබඳව වීඩියෝ දාපු සැනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් යාළුවනේ දෙවන අධීරයයට මේ වෙනකොට සිස්ටම් වලට මුදල් ඇතුළත් කරලා තියෙනවා. අප්‍රේල් මාසේ 10 වෙනිදා බැංකුවට මුදල් වැටෙන විදිහට තමයි එයාට සිස්ටම් එකට මුදල් ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් පළමු අධීරයේ අයට ඔන්න මේ සුබ ආරංචිය අරගෙන ආවේ. ඔන්න ඔයාලගේ සිස්ටම් වලට මේ වෙනකොට මුදල් ඇතුළත් කරලා තියෙනවා. ඔයාලටත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලටත් මුදල් බැංකුවෙන් නිදහස් කරගන්න වෙන දිනයක් මේකේ දාලා නැහැ. හැබැයි ඔයාලට අප්‍රේල් මාසේ 10 වෙනිදා වෙනකොට පළමු අධීරයේ සහ දෙවන අධීරයේ හැමෝටම මුදල් නිදහස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙමින් හිටියේ මේ පළමු අධීරයේ අයට මුදල් කවද්ද ලැබෙන්නේ කියලා. ඔන්න ඒ අවස්ථාව ඔයාලට සලසා දීලා තියෙනවා. ඔයාලගේ IDT නම්බරේ දාලා ඔයාලටම චෙක් කරලා බලන්න පුළුවන් ඔයාලගේ සිස්ටම් එකටත් මුදල් ඇවිල්ලාද කියලා. ඉතින් ඇවිල්ලා නැත්නම් පළමු අධීරයේ කෙනෙක් නම් ඔයාට ඔයාගේ account එකේ දෝෂයක් තියෙනවා. ඒක නිසා තමයි ඔයාට අප්‍රේල් මාසේ මුදල් ඇවිල්ලා නැත්තේ. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ඔයාලා තොරතුරු යථාවත් කරපු කෙනෙක් ඒ වගේම තොරතුරු දීපු නැති කෙනෙක් හැටියටත් සඳහන් වුණාම ඔයාට අප්‍රේල් මාසේ මුදල් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ හේතුව ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ account එකේම අභියාචනයක් විදිහට වැටිලා තියෙනවා නම් ඔයාට මුදල් පසුව ලැබෙයි. හැබැයි අභියාචනයක් නැතුව ඔයාට මුදල් ලැබිලා නැත්නම් අනිවාර්යෙන් ඔයා තොරතුරු දීලා තිබුණත් ඒ තොරතුරු පද්ධතියට ඇතුළත් කරලා නැහැ. ඒක නිසා ඔයා අස්වැසුම ප්‍රතිලාභ දීමනාවෙන් ස්වයංක්‍රීයම ඉවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳවත් විශේෂයෙන් දැනුවත් වෙන්න එහෙම ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මම ඔයාලට කියන්නම් ඇයිද ඔයා මේ ගිණුමෙන් අයින් වෙන ඔයාට මේ මුදල් එන්නේ නැති හේතුව කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. බැංකුවට මුදල් වැටුණා වහම මම ඔයාලව දැනුවත් කරන්න රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක තව යාළුවන් අතරේ බෙදා හදා ගන්න ගමන් කමෙන්ට් කරන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.